හයි කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඔනේ ඉතින් ගොඩ කාලයකට පස්සේ ලස්සන වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. my husband උයි ඩුබායි ඉන්න කාලේ ඔන්න අපි දෙන්නගේ first experience එක සාජවලට ගිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්නයි හදන්නේ. අපි ඔන්න උදේම ready වෙලා දේරවලින් හරියට සාජවලට බස් එකක් තියෙනවා. ඉතින් දේරවලට ගියාට පස්සේ එතනින් අපි ගත්තා සාජවලට බස් එක. හරියටම අපිට ගියේ විනාඩි 35ක් 40ක් වගේ පුංචි කාලයක් තමයි සාජවලට ගියේ. ආලා දන්නවනේ ඩුබායි කියලා කියන්නේ වෙනමම තැනක්. සාජ කියලා කියන්නේ වෙනමම තැනක්. ඉතින් සාජවලට යන්න විනාඩි 35ක් 40ක් වගේ කාලයක් තමයි අපි දෙන්නට ගියේ. අපි දෙන්න විතරක්ම නෙවෙයි අපි මේ ගමනට අපේ පුංචි පැටියත් එකතු වුණා. හරි එහෙනම් ඉතින් අපි මේ විදිහට තමයි ගමන ආරම්භ කළා යන්න ගත්තේ. දේවල් සිටි සෙන්ටර් බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා අපි සාජවලට බස් එක අරගෙන මේ යන අතරතුරේදී ගත්ත පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මම මේ අරගෙන මේ වීඩියෝ එකට ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ලස්සන පැත්තක් කිව්වොත් හරි සාජ ගැන අතරම ඒ ස්ටෑන්ඩ් දෙකක් මාර පිරිසිදුයි. කැම්පියන් එකක් තියෙනවා එහෙන් අබුදාබි වලට, එතකොට අල්ලේන් වලට වගේ විවිධ පැතිවලට එහෙන් බස් යනවා. එහෙම තමයි එතන වටපිටාව තිබ්බේ. ඉතින් අපි ඊට පස්සේ මේ විදිහට සාජවල බස් ස්ටෑන්ඩ් එකෙන් අපි දෙන්න ඊට පස්සේ යන්න පටන් ගත්තේ. අපි දෙන්න එදා රාත්‍රියේ ඉන්න නවතින්න හිටපු හොටෙල් එකට සිටි මැක්ස් එකට. අපි සිටි මැක්ස් එකට එන්නත් චුට්ටක් දුර එන්න ඕන වුණා. අපි එතනින් ටැක්සි එක තමයි ආවේ. ටැක්සි එකට ඇවිල්ලා අපි එදා සාජවල තියෙන සිටි මැක්ස් එකේ තමයි එදා රෑ අපි නැවතුනේ. මේ තියෙන අපේ රූම් එක ඇතුළට යන්නයි අපි හදන්නේ. හරි අපි එහෙනම් ගිහලා බලමු රූම් එක මොන වගේද කියලා. මේ විදිහට තමයි අපි රූම් එක අපේ හස්බන්ඩ් ඕපන් කරන්නේ. හරි ඔන්න ඉතින් දැන් ඕපන් කරන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඕපන් කරා අපි ඇතුළට ආවා. මේ විදිහට තමයි මම ඉස්සරහට යන්නේ. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද view එක කියලා. මේ තියෙන්නේ අපි හිටපු තැනට පේන view එක. ඔයාලට පේනවනේ. මේ විදිහට තමයි තන view එක තියෙන්නේ. මේ තියෙන room එක ඇතුළ. හරිම ඇතුළ ලස්සනයි වගේම ගොඩක් පිරිසිදුයි මේ හොටෙල් එක. ඉදාරේ අපි මේ විදිහට ඉඳලා හොදා අපි නැවතත් ඩුබායි වලට ආවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. ගිහින් එන්නම්.